තරින්දී ප්‍රනාන්දු කියන්නේ ලංකාවම හඳුන්වන සම්මානීය දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා නිමාවට පත් වූ රයිගම් ටෙල් සම්මාන නූල්ලේදී විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි ටෙලි නාට්‍ය නිළිය ලෙසද ඇය සම්මානය දිනාගත්තේ වියලි ටෙලි නාට්‍ය වෙනුවෙන් කළ අපූර්ව රංගනය නිසා වෙන්මයි. ඒත් අද අපි කියන්න යන්නේ නම් ඇගේ රංගන හැකියාවන් ගැන නම් නෙමෙයි. ඇය විසින් සිදු කළ උතුම් පින්කමක් පිළිබඳවයි. ඒ ජනප්‍රිය රංගන ශිල්පී තරින්දී ප්‍රනාන්දු විසින් පවුලේ ආදරණීයයන් එක්ක උතුම් වූ පින් කටයුත්තක නියැලී තිබුණා. ඒ ඇගේ ආදරණීය මෑණියන් දිවි ගමන් නිම කර වසර 9ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තරින්දී මේ සඳහා තෝරාගෙන තිබුණේ සමගි සෙවන උපස්ථාන මධ්‍යස්ථානය. සමගි සෙවන ආගම් භේදයකින් තොරවම බොහෝ දුර බැහැර සිට පැමිණෙන පිළිකා රෝගීන්ට නේවාසිකව අප උපස්ථාන කරන මධ්‍යස්ථානයක්. ඒ පිළිබඳව තරින්දී ප්‍රනාන්දු විසින් තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තබා තිබුණේ මෙවන් සටහනක්. මගේ මෑණියන් අප අතරින් වෙන්න ගොස් අවුරුදු 9ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම දවස ඔවුන්ගේ සිත් සතුටින් පිරවීමට අපිට හැකි වුණා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී ජීවිතයක් ලැබීමට අප සියලු දෙනාගේම ප්‍රාර්ථනයයි. මේ සියල්ලම අම්මේ ඔබ වෙනුවෙන් කියලා තමයි ඇය Tamanගේ සටහන නිමා කරලා තිබුණේ.